සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම මොන ඉතින් අදත් එකතු වෙන අපේ SMT YouTube channel එකත් එක්ක තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ දවස්වල Facebook එකේ trending ඔයත් වීඩියෝ එකේ thumbnail එක දකින්න නැති ඒ ෆොටෝ එක දාන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක යන කලින් අපේ channel එක දැම්ම subscribe කරලා like කරලා all දාලා තියාගන්න අපි මේ වගේ තවත් වීඩියෝ දාපු ගමන් ළඟටම ගන්න කරලා මිස් වෙන්නේ නැතුවම. ඉතින් අපි එනම් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදියට ඔයගේ ෆෝන් එකේ web browser එක Chrome එක open කරගන්න. ओपन करके उड़ दिन सर्च बार के ChatGPT කියලා සර්ච් කරගන්න මේ විදියට මම දැන් මේ විදියට ChatGPT කියලා සර්ච් කරගන්නවා සර්ච් කරගෙන මම මෙන්න මේ විදියට ඕපන් කරගන්නවා ChatGPT ඇප්ලිකේෂන් එක හරි දැන් බලමු කොහොමද කියලා මේක ඕපන් කරගත්තට පස්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයා මුලින්ම අලුත් කෙනෙක් නම් මේකට එයාට ඊමේල් එක දීලා මේ ලොගින් වෙන්න ඉල්ලන ඒ ටික දීලා මේ විදිහට හදා ගන්න. ඉතින් ඔයාලට මේ විදිහට ආවට පස්සේ යටම පේනවා ඇති ප්ලස් මාක් එකක් තියෙන මෙන්න මෙතන. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. මෙතනට ඔයගේ page එකේ හරි ඔයගේ මේ account එකේ හරි profile එකේ photo එකක් ඕන. දැන් මෙන්න මෙතන add photos කියන එක දෙන්න. ඒ photo එක ඔයා screenshot එකක් ගහ ගන්න ඕන Facebook එකේ මේ ඔයගේ profile එකේ හරි page එකේ හරි. ගහලා මෙතන add කරන්න ඕන මම ඉදිරිය ගහගත්ත photo එක මම දැන් මේ photo එක මේ විදිහට select කරගෙන ඔයාලට පේනවා මෙන්න මෙතන උඩම තියෙන done කියලා බටන් එකක්. අනේ done කියන බටන් එකට මම එකපාරක් ටච් කරගන්නවා මෙතනට මේක ඇඩ් කරගන්න. දැන් යටින් ඔයාලට පේනවා ඇති ෆොටෝ එක ඇඩ් වෙන ගමන් තියෙන ලෝඩ් වෙනවා. අපි බලමු මේ ටිකක් කරලා ලෝඩ් වෙනකන් ඉමු. ඊට පස්සේ ආයෙත් මේකට ඕන වෙන prompt එකක්. ඒ කියන්නේ මේක හදා ගන්න ඕන වෙන typing එක. ඉතින් මම මේ prompt එක description එකේ දාලා තියන්නම් පළවෙනි comment එක pin කරලා තියන්නම්. ඔය එතනකින් copy කරගෙන මෙතන paste කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට මේ prompt එක මෙතනට paste කරගන්නවා. අපි දැන් බලමු මේක paste කරාට පස්සේ හරි දැන් paste කරලා තියෙන්නේ prompt එක. ඉතින් දැන් කරන් තියෙන්නේ ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙනවා සුදු පාට යටම send button එක. ඊතලයක් වගේ මෙතන උඩු අතට අන්න උඩ එකපාරට touch කරගන්න. හරි යන්න දැන් ඒක send වුණා. දැන් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. දැන් බලමු අපි ජෙනරේට් වුණාට පස්සේ කොහොමද කියලා ෆොටෝ එක. මේ ටික වෙලාවක් ඉන්නවනේ ජෙනරේට් වෙනකන් ෆොටෝ එක. ඔයාලා මේක ChatGPT app එක භාවිතා කරලා Play Store එකෙන් download කරලා app එක භාවිතා කරලා ඔයාලා මේක හදා ගන්න පුළුවන්. හරි දැන් මගේ ෆොටෝ එක ජෙනරේට් වෙලා අවසන් වෙන්න වගේ යන්නේ බලමු ජෙනරේට් වෙලා ඉවර වුණාට පස්සේ. හරි යාළුවනේ මම දැන් මගේ ෆොටෝ එක ටිකෙන් ටික ලෝඩ් වෙවි මේකට අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. වෙනද අර වෙනද දැන් පොඩි ළමෙක් ඇඳ වගේ ලස්සනට චිත්‍රයක් වගේ අර මන් දාපු මගේ page එකේ ෆොටෝ එක ලස්සනට ඩිසයින් වෙලා තියෙනවා. මම මේක ඔයාලට කියලා දෙන්නම් මේ ඩවුන්ලෝඩ් කරගන්න හැටි ගැලරි එකට. අපි ඉස්සලා බලමු. මෙන්න පේන ඇති යාළුවනේ දැන් අපේ ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවරයි සම්පූර්ණයෙන් දැන් ජෙනරේට් වෙලා තියෙන ෆොටෝ එක. මාරම ලස්සන තියෙන යාළුවනේ ඉතින් බලමු දැන් මේ ෆොටෝ එක කොහොමද ගැලරි එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ විදිහට මේ යට කොනේම තියෙන පේනවාද සේව් අයිකන් එක අර උඩ අතට ඊතලේ වගේ තියෙන අන්න උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරගත්තට මේ වගේ තැනකට එනවා. එයා කරන්න තියෙන මෙන්න මෙතන යටම පේනවාද ඩවුන්ලෝඩ් කියලා අයිකන් එකක් තියෙන බටන් එක. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවාද මේ උඩින් පෙන්නන ෆයිල් ඩවුන්ලෝඩ් කියලා. ඒ කියන්නේ දැන් ඔය ගැලරි එකට මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් යාළුවනේ මෙන්න තමයි අලුත් ට්‍රෙන්ඩ් එකට ප්‍රොෆයිල් ෆොටෝ එක දාලා පොඩි ළමෙක් අඳ වගේ ෆොටෝ එක හදාගන්නේ ChatGPT මගින්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක තවත් බලන්න, ඔයගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න අපේ channel එකත් subscribe කරගෙන යන්න. subscribe කරලා විතරක් මදි.
අනිවාර්යෙන් එයා බෙල් එකනකත් ඕල් දාලා තියාගන්න ඔයාලා ළඟටම ගෙන්නව ගන්න.